Hi self lovers. ඔයාලා හොඳින් නේද? අද ටිකක් වෙනස් කතාවක්. මේ ඉන්නේ මගේ හබිතුමාගේ නිවසට ආපු අලුත් අමුත්තු දෙන්න. කොණ්ඩ කුරුල්ලයි කොණ්ඩ කිරිල්ලි. එයාලා දෙන්න දිහා බලාගෙන ඉන්න වෙලාවක මට හිතුණ දෙයක් තිබුණා. දන්නවද? මිනිස්සුන්ට වඩා සත්තු ළඟ හොඳ ක්වොලිටිස් තියෙනවා. කොණ්ඩ කුරුල්ලයි කිරිල්ලි යාළු වෙලා ආදරය කරලා එක වහලක්කට යාළගේ ළමයි බෝ කරන්න කූඩුවක් හදන්න හදන්නේ. ඒකත් මේ මගේ හබීගේ රූම් එකේ. ඒත් ඒ කූඩුව හදන්න ඒ දෙන්නට ලේසි නැහැ. හොඳ තැනක් බලලා ආරක්ෂාව බලලා එකින් එක කෝටු කෑලි ගෙනත් තමයි මේ දෙන්න තමන්ගේ කැදල්ල හදාගන්න හදන්නේ. අවසානයේ ඒ දෙන්න තීරණය කරලා අපේ ගෙදර මල් පෝච්චියක් ඇතුලේ යාළගේ අලුත් නිවහන හදාගන්න. මේ දෙන්න දිහා බලාගෙන ඉන්නකොට මට සින්දුවක් මතක් වුණා. පින් සිඳුවන්නේ අනේ බාලේ ළමුන්නේ මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ. දන්නවද අපිට කුරුල්ලාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් වෙලාවට මිනිසුන්ගේ ආදරේ විවාහකින් කෙලවර වුණත් ඒ අයට ජීවත් වෙන්න නිවසක් නැහැ. ඒත් මේ කුරුල්ලෝ දෙන්න ඒ දෙන්නට යාළගම පවුලක් හදාගන්න ලස්සන කූඩුවක් හදාගන්නවා. ගොඩක් අය ආදරය කරනවා, විවාහ වෙනවා, දරුවෝ හදනවා ඒ මහගෙදර. හරියට කපුටගේ කූඩුවේ කොහා බිත්තර දැම්ම වගේ වැඩක්. දන්නවද මහත්තයාගේ මහගෙදර රජින මහත්තයාගේ අම්මා. ඒ ගෙදරට ඔයාගේ මහත්තයා ඔයාව අරගෙන යන එක වැරදි නේද? මොකද තාත්තා අම්මා වෙනුවෙන් හදපු ගෙදර පුතාගේ බිරිඳට රජිනක් වෙන්න ඉඩක් නැහැ. එයාලා වයසට ගියාට ඒ අයටත් ජීවිතයක් පෞද්ගලිකත්වයක් තියෙනවා. ගොඩක් ලේලිලා මහගෙදර ජීවත් වෙද්දි කියනවා නැන්දම්ම නරකයි දුෂ්ටයි එක එක කතා. එහෙම වෙන්න හේතුව ලේලි මහගෙදර තමන්ගේ කරගන්න යන නිසා. නැන්දම්මා ලේලි කියන්නේ හරි සුන්දර බැඳීමක්. එයාත් අම්මා කෙනෙක්. හැමෝම එක වගේ නැහැ තමයි. ඒත් අපි හැම කෙනෙක්ටම එක වගේ සලකන්න ඕනේ. ආදරය කරලා විවාහ වෙන්න කලින් මොන දේ තිබුණත් නැතත් හොඳ ආර්ථිකයක්, ඉඩමක්, ගෙයක්, වහනයක් අරගන්න. මං ඔයාලට කියන්නේ නැන්දම්මා ලේලි කියන ගැටුමක් කිසි දවසක ඇති වෙන්නේ නැහැ. ඔයාලා වෙනම ඔයාලටම නිවසක් හදාගෙන පදිංචි වුණාම. ඒ විතරක්ද ලැබෙන නිදහස? විවාහ වෙන්න හිතන් ඉන්න අය මේ ගැන හිතන්න. එතකොට බැඳීම් හරි ලස්සනට නඩත්තු කරන්න පුළුවන්. ගොඩක් අය මට යාළගේ ආදරේ තිබුණම ඇති. මට මං ආදරය කරන කෙනා ලැබුණොත් ඇති කියලා ජීවිතේම වරද්ද ගන්නවා. අපි ආදරේ කිය මොන්න කයිවාරු ගැහුවත් ඇත්තටම විවාහ වුණාම මානසික සැනසීම නිදහස නැත්තම් ඒ විවාහ ජීවිතේම එපා වෙනවා. ඉතින් කුරුල්ලෙක් වගේ තමන්ටම කියලා කැදැල්ලක් හදාගෙන සුන්දර බැඳීම් එක්ක සතුටින් ජීවත් වෙන්න. අදට මම ගිහින් එන්නම්. මම ඩිලු.